අද දින බුදුන් වහන්සේගේ තෙමඟුල සීකරන වෙසක් දිනයේදී මාගේ හිතවත් බෞද්ධ බැතිමතුන් සියලු දෙනාට ඉතාම ආශිර්වාදලත් බුදුන්ගේ තෙමඟුල සීකිරීමේ මංගල්‍යයක් වේවා කියා පළමු කොට ප්‍රාර්ථනා කරන්නට කැමතියි. එවගේම බුදුන් වහන්සේගේ ධර්මය සහ ජීවිතය දිහා බලන විට ලෝකවාසී සෑම දෙනාටම ඉගෙනගන්නට ලැබෙන වැදගත් ඉගැන්වීමක් තමයි සියල්ල අතහැරීම. සියල්ල අතහැරීම. එනම් මේ ලෞකික දේට තිබෙන්නා වූ බැඳීමෙන් මිදීම. මන්දේ බැඳීමෙන් දුකක් ඇතිවන බවයි උන්වහන්සේගේ ඉගැන්වීම. මා අදහන යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් ඒ හා සමාන දෙයක් කරලා තියෙනවා. එනම් ශුද්ධ දේව වචනය අපට කියනවා උන්වහන්සේ ස්වර්ගයේ සිටින විට ඒ ස්වර්ගික සම්පත් බදාගෙන සිටිය යුතු වස්තුවකයි නොසිතා ඒ සියල්ල අතහැර මේ ලෝකයට මනුෂ්‍ය කයක් ගෙන පැමිණී බව. දැන් බලන්න. බුදුන් වහන්සේ සියල්ල අතහැරීමේ පටන්ගන්ම සිදු කළේ උන්වහන්සේගේ රාජමාලිගාවෙන් ඒ රජ සම්පත් ඇතහැර ගිය අවස්ථාවයි. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට පැමිණෙන විට ස්වර්ගීක සම්පත අතහැරලා මනුෂ්‍ය කයක් ගෙන මේ ලෝකයට පැමිණිය. අපේ මේ ආගමික කතෘන් දෙදෙනාගෙන්ම ලෝකවාසී බෞද්ධ අබෞද්ධ කිතුුණු නොකිතුුණු ඉස්ලාම් නොවන හින්දු නොවන සෑම දෙනාටම ඉගෙන ගත යුතු වූ වැදගත් සිද්ධාන්තය නම් මේ ලෝකයේ කාරණාවල් පිළිබඳව මේ ලෝකයේ සැප සම්පත් හා වස්තුව පිළිබඳව බැඳී නොසිටීමයි. හිතවතුනි, මේ උතුම් වෙසක් මංගල්‍යය සිහිකරන අවස්ථාවේදී අපි හැම කෙනෙක්ම අපගේ සිත් සෝදිසි කර ගනිමින් අපගේ ජීවිත චර්යාවන් ගැන අපි කල්පනාකාරී වෙමින් අපි කොතනද ඉන්නේ බුදුන් වහන්සේගෙන් ගැන්වීමට අනුව ක්‍රිස්තුස් වහන්සේගෙන් ගැන්වීමට අනුව අපේ ජීවිතේ අපි යම් බැඳීම් වල සිටිනවා නම් අපි ඒවායෙන් ඉවත් විය යුතු බව අපි දෙගොල්ලන්ටම තේරුම් ගන්නට තිබෙනවා. විශේෂයෙන්ම අද කනගාටුයි අපේ ශ්‍රී ලංකාවේ තවත් ඡන්දයක් පවත්වලා දැන් බලය කාටද අයිති වෙන්නේ කියන අරගලයක අපේ දේශපාලඥයෝ ටික දැන් කතා කරනවා. ජනතාව ඔවුන්ගේ වැඩ කටයුත්ත යුතුයකම රට වෙනුවෙන් කරලා හමාරයි. නමුත් ඒවායින් බලයට පත්වන සහ බලයට නොපැවැත්වන අය මේ වෙලාවේදී සටනක් ගෙනියනවා, සාකච්ඡාවක් ගෙනියනවා, අරගලයක් ගෙනියනවා කාටද බලය ලැබිය යුත්තේ කියලා. බලය කියන්නේ මනුෂ්‍යයාට ලැබෙන දෙයක් මිසක් මනුෂ්‍යයා තමාට බදාගෙන අයිති කරගන අනුන්ගෙන් උදුරගෙන ලබා ගන්න දෙයක් නොවන බව මතක තබාගත යුතුයි කියලා මේ රටේ සියලුම දේශපාලඥයන්ට මම කියා සිටින්ට කැමතියි. කරුණා කරලා ඔබට ජනතාව යමක් බාර කළා නම් ඒ බාර දේ කළන්න. ඔබට ජනතාව යමක් බාර දුන්නේ නැත්තම් ඒ බවත් පිළි අරගෙන ඒ බාර කළා වූ අයට ඒ වැඩ කටයුත්ත ගෙන යන්නට ඔබේ සහයෝගය දෙන්න. තණ්හාව, බල තණ්හාව සහ බලයට ඇලී ගැලී බැඳී සිටීම මිනිස් වර්ගයාගේ යහපතට නොවෙයි, එය මිනිස් වර්ගයාගේ අයහපතට බව අපට බුදුන් වහන්සේත් මාදහන ක්‍රිස්තුන් වහන්සේත් ප්‍රකාශ කර තිබෙනවා නම් ඇයි අපට
අපේ ජීවිතයේ ඕනෑම කාරණාවකදී තණ්හාවෙන් මිදී බැඳීමෙන් මිදී ඕනෑම දෙයක් ඕනෑම වෙලාවකට අතහැර යෑමට සූදානම් වීම කොච්චර වටිනවාද කියලා අපි මේ වසක් මංගල්‍යයේදී කල්පනා කර බලමු. ඔබ සෑම දෙනාට තෙරුවන් සරණයි. යේසු පිහිටයි.